මේ තමයි අද මගේ අවුට්ෆිට් එක. මම පොඩි අවුටින් එකක් යන්න තමයි රෙඩි වෙන්නේ. අපි ඊළඟට බලමු මේ ඩ්‍රෙස් එකට මැච් වෙන විදිය මේකප් එකක් කරගන්නේ කොහොමද කියලා. මම ස්කින් කෙයාර් කරලා මගේ ස්කින් එක ප්‍රෙපෙයාර් කරගෙන තමයි තියෙන්නේ. අපි ස්කින් කෙයාර් වලට පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට ප්‍රයිමර් එකක් ඇප්ලයි කරගමු. මම අද ෆවුන්ඩේෂන් එක විදිහට යූස් කරන්නේ ස්පාසිලෝන් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ BB ක්‍රීම් එක. මම යූස් කරන ෂේඩ් එක තමයි number 10 deep cinnamon. මේ විදිහට BB ක්‍රීම් එක හොඳට ස්කින් එකට බ්ලෙන්ඩ් වෙනවා. නෙක්ස්ට් ස්ටෙප් එක විදිහට මම පවුඩර් එකෙන් ෆේස් එක සෙට් කරගන්නවා. මම යූස් කරන්නේ වියානා HD රේන්ජ් එකේ neutral tan shade number 24 කියන පවුඩර් එක තමයි සෙට් කරගන්න යූස් කරන්නේ. මම කන්ට්‍රෝල් කරගන්න ඩාර්ක් බ්‍රවුන් බ්‍රවුන්ස් එකක් යූස් කරනවා. මම අයි මේකප් එකට මුලින්ම ලයිට් පින්ක් කලර් එක යූස් කරනවා. ඊට පස්සේ පොඩක් ඩාර්ක් පින්ක් එකක් යූස් කරනවා. අයි එකේ අවුටර් කෝනර් එකට. තව පොඩි බ්‍රයිට් පින්ක් එකක් ඇඩ් කරා අයි එකේ මෙන්න මේ කෝනර්ස් දෙකට. මම අද බ්ලෂ් එක විදිහට යූස් කරන්නේ පින්ක් කලර් බ්ලෂ් එකක්. ඊට අයිලයින් එක ඩ්‍රෝ කරගන්න තමයි තියෙන්නේ. දෙපඩි වෙනසකටත් එක්ක හිතුණා වෝටර් ලයින් එක මෙන්න මේ වගේ පින්ක් කලර් එකෙන් ඩ්‍රෝ කරලා බලන්න. මේකප් එකේ ෆයිනල් ස්ටෙප් එක විදිහට අපි මස්කාරා ඇප්ලයි කරගමු. මම ලිප් ලයින් එක විදිහට යූස් කරන්නේ වියානා බ්‍රෑන්ඩ් එකේ මහෝගනි කලර් එක. ලිප් කලර් එක විදිහට Maybelline එකේ මෙන්න මේ කලර් එක තමයි මම යූස් කරන්නේ. මේ තමයි අද මගේ ෆයිනල් මේකප් ලුක් එක. මගේ මේකප් වීඩියෝස් බලන්න දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න.